පරණ දේවල් හුඟක් මිනිස්සුන්ට අමතක වෙලා නම් තියෙනවා. යුද්ධයක් තිබිලා අවසන් කරා. ඉතින් හුඟක් සතුටු දවසක් ඉතින් ඇත්තටම. ඔව් ඇත්තම මේක ලොකු විජයග්‍රහණයක්. නැත්නම් අපිට මේ වගේ රටේ ඇවිදින්නවක්වත් නිදහසක් නැහැනේ. අපි බස් වල වුඩ් රැක් නැහැ, කෝච්චි වල වුඩ් රැක් නැහැ. අපි ගෙදරින් එන්නේ සෑහෙන අවිනිශ්චිත තත්ත්වයකින්. දැන් ඒකෙන් මිදලා තියෙනවනේ. මට අතීතය අමතක කරන්න බෑනේ. අපි කවුරුත් අතීතයෙන් වර්තමානයට ආව මිනිස්සුනේ. ඇත්තම රණවීරුව මේ ජීවිත කැප කළා අදත් ඒ අබ්බගාත උදවිය ඉන්නවා. ඇත්තම අපි උන් ඊටමන්ද කෘතවේදීව අපි අනුස්මරණය කර යුතුයි. අපි ඒගොල්ලන් දුක සැප හොයා බලන්න ඕන. ඇත්තම කියනවා නම් ඒක ගොඩක් මේ වෙනකොට වෙනවා අඩුයි. ඒ දවස්වල අපිට බිස්නස් කරන්න බෑ. අපි කොයිලාත් ඉතේ බයෙන් හිටියේ. දැන් බෑග් සැකන් නැතුව අපි කවුරුත් දැන් ඉන්නවා. බස් එකේ පාරේ යන්න පුළුවන්. ඒ හැකියාව දැන් තියෙනවා. දැන් තියෙන ගමන් ඉතින් නිදාසේ පාරේ යන්න පුළුවන් ඉතින්. ඒකට ඉතින් මයින්ද මාත්‍යට සතුට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මතකයි රජින්න පත්තු කරා කිරිබත් කෑවා. දැන් අද ඒ ඔක්කොම අමතකයි. ඒ කාලේ ඉතින් යුද්ධය දිනුවයි කියලා සතුට වෙනවා. දැන් තියෙන තත්ත්වයන්ව ටිකක් ඒක ටිකක් අමාරු වෙන්නේ. ඉස්සර කොළඹ ඉස්කෝලවල වලට ආපු වැඩට ආපු කට්ටිය අපි දන්නවා ඒ කාලේ කොච්චර බයෙන්ද හිටියේ, කොයි වෙලාවෙ බෝම්බයක් පත්තු වේද. අපේ අම්මලා කොච්චර බයෙන්ද හිටියේ ඒ කාලේ. ඒව නැති කරලා දුන්නේ අපේ රණවීරු. ඒගොල්ලන්ට අපි ගෞරව කරන්න ඕනේ හැමදාම හදවතින්ම. ඒක බොහොම ලොකු දෙයක් ඒක කරපු එක. ඒකනේ මේ අපි සාමාන්‍ය පාර බෑලේ යන්නේ. නැත්නම් බස් එකේ යන කොච්චර බයද? ඒ කියන්නේ ඉතින් ගොඩක් සතුටුයි ඉතින්. අද මේ වගේ තත්ත්වයක ඉන්න පුළුවන් අපිට. ඒ නිසා සමාජයට නැත්නම් අදට අපිත් නැති වෙන්න ඉඩ තියෙනවා. සමාජයට මේ කොළඹ ඇවිදිනකොට බෝම්බ එකට හරි මොකට හරි ආවෙලා අපි නැති වෙන්නත් ඉඩ තිබ්බා. බයයි පාරක යන්න. ළමයෙක් ඉස්කෝලේ ගිහලා එනකන් අපිට හරි මේ කුයිලෑද කියලා අපි බයෙන් හිටියේ. ඒක නැති වුණා. ඒක ලොකු දෙයක්. ඒ වගේ ත්‍රස්තවාදියෙක් විනාශ වීම මේ මොකද වෙච්ච දේවල් හොඳට මතකයි. දලදා මාලිගාවට ගහපු එක තමයි හොඳටම හිතේ රැඳුනේ. ඉතින් එහෙම වෙච්ච එකේ ගොඩක් සතුටුයි. ඇත්තටම අපි රණවිරුව හින්දා අද මෙහෙම ඉන්නේ. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි. අද මෙහෙම ඉන්න පුළුවන් වෙච්ච එක ගැන. රණවිරුව කියන්නේ ගොඩක් කියන්නේ යාලා කරපු කැපවීම ඉතිහාසයේම ලියවෙනවා. මම හිතන අවුරුදු 30ක යුද්ධයක් අපිට නැති කරයි. දැන් වෙනකොට අමතක වෙලා. මොකද යුද්ධේ නෑ. දැන් මිනිස්සුන්ට යුද්ධේ මතකත් නෑ. ඉතින් මේ වගේ දෙයක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් සිංහලයෝ බෞද්ධ හැටියට අපි ගොඩක් ආඩම්බර වෙනවා. අපේ ලංකාවේ ජීවත් වෙන මිනිස්සු වෙලින් මොකද බයක් සැකක් නැතුව ජීවත් වෙනවනේ අපි. ඒ ගැන ලොකු සතුටුයි අපිට. ගොඩක් සතුටුයි.